ආයුබෝවන් S Diary YouTube නාලිකාවෙන් මම සමිත දිල්ෂාන් තවත් සොඳුරු සංචාරයක ආරම්භක අවස්ථාවේ තමයි මම දැන් ඉන්නේ. අද මම යන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම දිය ඇල්ලක් බලන්න. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ දුනුමාල කියන ප්‍රදේශයේ තියෙන දුනුමාල ඇල්ල බලන්න තමයි මම අද යන්නේ. වර්ෂාවත් එක්ක අපේ රටේ බොහොමයක් දිය ඇලි තව තවත් ලස්සන වෙනවා. ඉතින් එහෙම ලස්සන වෙන දිය ඇල්ලක් තමයි ගලපිටමඩ ප්‍රදේශයේ තියෙන දුනුමාල ඇල්ල. ඉතින් අපි බලමු දුනුමාල ඇල්ලේ සුන්දරත්වය මොන වගේ වෙයිද කියලා. පැඳී සිටින්න අපිත් සමගම. මේ ගලාගෙන යන ජලයෙන් තමයි දුනුමාල ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ඇල්ල කිට්ටුවටම ඇවිල්ලා තා චුට්ටක් පල්ලට යන්න ඕන. මං කලින් පාරෙද්දී නම් මෙතන මේ පේන තැන මේ කඩයක් තිබ්බා, කෑම කඩයක්. වයසක අංකල් කෙනෙක් තමයි කඩේ කරේ. මේ දැන් අවුරුදු 5ක් විතර වෙනවා මං හිතන්නේ. මේ කොහොම හරි දැන් මේ කඩෙත් නැහැ, අංකලුත් නැහැ. ඔන්න ඉතින් මම දිය ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නවා. දුනුමාල ඇල්ල ඉස්සරහා මම දුනුමාල ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මොන වගේ ෆොටෝස් ටිකක් අපිට කැප්චර් කරගන්න පුළුවන් වේද කියලා. දුනුමාල ඇල්ල ගමනත් අද අවසන් වෙනවා. මම ගොඩක් විස්තර කරන්න නම් ගියේ නැහැ, කතා කරන්න
මට ලොකු අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මොකද මේ ඒ ස්ථානයේ දිය ඇල්ල ගාව ගොඩක් සෙනග හිටියා. ඒක නිසා මම ඒ කට්ටියට අපහසුතාවයක් වේවි කියලා හිතලා මේ ගොඩක් කැමරා කටයුතු සිදු කරේ නැහැ. ඒ වුණාට මේ මගේ හැකි උපරිමයෙන් වීඩියෝ එකට සාධාරණී කරා කියලා මම හිතනවා. එහෙමනම් තවත් දවසකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.